නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි කාරුණික පින්තුනි, අද දවසේදී ඔබලා විසින් මා සමගම අපගේ ලෞතර මාමෑණියෝ බුදු පියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ උන්වහන්සේගේ ලෞතර ධර්මස්කන්ධයට උන්වහන්සේ විසින් ඒ දේශිත ධර්මයට සහ උන්වහන්සේට උපහාර කිරීමක් වශයෙන්, එහෙම නැතිනම් උන්වහන්සේගේ ගුණ සිහි කරලා උන්වහන්සේගේ මහා කරුණා ගුණය සිහි කරලා අපගේ මේ දුරංගමං ඒකචරං අසරීරං වාසයන් කියන ආකාරයට හැම තැනම මේ දුවන සිත එක්තැන් කරගන්න ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ සිහි කරන යෝගී භාවනාවක් අද දවසේදී සිදු කරන්නයි මේ ඔබලා සැදී පැහැදී සිටින්නේ. ඉතින් පළමු කොටම ඔබලා සුව පහසු විදියට කකුල් දෙක බැඳගෙන අත් එක්තැන් කරගෙන සිත එකම අරමුණකට යොමු කරගෙන මා සමගම බුද්ධානුස්සති භාවනාව වඩමු. සාදු සාදු සාදු. මාගේ ධර්මත් සාමියෝ ලෞතර බුදු පියාණන් වහන්සේ රහසින්වත් පව් නොකරන හේින්ද කෙලෙසුන් කෙරෙන් දුරු වූ හේින්ද අරහං නම් වනසේක. ඉතිපිසෝ භගවා අරහං. මාගේ බුදු පියාණන් වහන්සේ ගුරු උපදේශයකින් තොරව මේ ලෝකයේ සියලු තතු මනවින් අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. මාගේ බුදු පියාණන් වහන්සේ විද්‍යාවන්ගේ සහ උසස් හැසිරීමෙන් යුක්ත වන හේන් විද්‍යාචරණ නම් වනසේක. මාගේ බුදු පියාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් මම නමස්කාර කරමි. මාගේ බුදු පියාණන් වහන්සේ යහපත් ගමන් ඇති හේින්ද නිවැරදි මඟ ගමන් කළ හේින්ද
නිවැරදි මග ලෝවැසියන්ට පෙන්වා දුන් හේින්ද ලෝතුරා බුදු පියාණන් වහන්සේ සුගත නම් වනසේක. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ. මාගේ බුදු පියාණන් වහන්සේ සියලු ලෝකයන් පිළිබඳව මනවින් අවබෝධ කළ හේයින් ලෝකවිදු නම් වනසේක. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. මාගේ බුදු පියාණන් වහන්සේ ඉක්මිය විය නොහැකි යක්ෂයනටද සත්දයන්ද සුර සතුරන්ද ඉක්මවන හේයින් උන්වහන්සේව අනුත්තර පුරිස ධම්ම සාරති නම් ගුණයෙන් පුදනසේක. මාගේ බුදු පියාණන් වහන්සේ ඉක්මවිය නොහැකි පුද්ගලයන් හික්මවන බැවින් පුරිස ධම්ම සාරති නම් ගුණයට නමස්කාර කරමි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. මාගේ බුදු පියාණන් වහන්සේ දෙවි මිනිසුන්ට එකම ශාස්ත්‍රවරයා බැවින් සත්තා දේව මනුස්සානම් ගුණයෙන් පිදුම් ලැබුසේක. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං. මාගේ බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කළ හේයින් බුද්ධ නම් වනසේක. ඉති
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ මාගේ බුදු පියාණන් වහන්සේ භාග්‍යවන්ත වූ බැවින් භගවා යන පිදුරවියෙන් පිදුම් ලැබූසේක ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු